අදටත් අභිරහසක් වුණ මේරි සෙලස් නෞකාවේ මගීන්ගේ අතුරුදහන් වීම. මේ නැව සොයා ගන්නකොට නැව හොඳ තත්ත්වයේ තිබුණත් මේ නැවේ ගමන් කරපු කිසිම මගියෙක්ගේ හොඩුවාවක් අද වෙනතුරු සොයාගෙන නැහැ කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? 1872 නොවැම්බර් 7 වෙනි දින මේරි නෞකාව නිව්යෝර්ක් නගරේ ඉඳලා ඉතාලියේ ජෙනීවා වරාය බලා ගමන් ආරම්භ කරා. මේ නැවේ කපිතාන්වරයා වූ බෙන්ජමින් බ්‍රේක් සහ ඔහුගේ බිරිඳ අවුරුදු 2ක දියණියද තවත් කාර්ය මණ්ඩලයේ සේවකයන් 7 දෙනෙක්ද මේ නැවේ ගමන් කරලා තියෙනවා. දින 27කට පසු එනම් දෙසැම්බර් 4 වෙනිදා ඩී ග්‍රිසියා කියන නැව මේ මේරි නැව ඇට්ලාන්ටික් සාගරේ පාවෙමින් තියෙනවා දකින්නවා. ග්‍රිසියා නැවේ හිටපු කපිතාන්වරයා වූ ඩේවිඩ් මේ නැව දැක්ක ගමන් අඳුර ගන්නවා. ඊට පස්සේ මෙයාලා මේ නැව ළඟට යාත්‍රා කරනවා. හැබැයි කිසිම මගේ පේන්නේ හිටියේ නැහැ. ඊට පස්සේ ග්‍රිසියා නැවේ හිටපු කට්ටිය මේ නැවට නැගලා හොඳට සෝදිසි කරනවා. හරි පුදුමයි. මේ නැවේ කවුරුත් නැහැ. මිනිස්සු අතුරු දහන් වෙලා. හැබැයි මේ නැවට කිසිම හානියක් වෙලා තිබුණෙත් නැහැ. මේ ප්‍රශ්නේ ඩේවිඩ්ට ප්‍රහේලිකාවක් වුණා. ඩේවිඩ් තීරණය කරනවා මේ පාළු නැව තමාගේ නැවත් සමග ආපසු රැගෙන යන්න. කපිතාන්වරයා එහෙම කරන්න හේතුව තමයි ඒ කාලේ නීතියක් තිබ්බා නැවක් මුහුදුබත් වුව ඒ නැවේ වටිනා කොටස් බඩු බාණ්ඩ මේ වගේ අනතුරටපත් වී පාවෙමින් තියෙන නැව් රැගෙන ගිහින් ඒ රටේ රජයට බාර දුන් විට විශාල වන්දි මුදලක් ඒ නැව් සමාගම විසින් රැගෙන එන පුද්ගලයාට දිය යුතුයි කියන නීතිය. එකල රජය විසින් මේ මිනිසුන්ගේ අතුරුදහන් වීම පිළිබඳව හොයන්න ගත්ත විවිධ තර්ක මතු වුණා. සමහර කිව්වා කොල්ලකරුවන් මේ පහර දීමට සම්බන්ධයි කියලා. ඒත් නැවේ වටිනා කියන බඩු ඔක්කොම තිබ්බ නිසා ඒ තර්කය යට ගියා. තවත් සමහර කිව්වා මුහුදුපතුලේ සැඟවිලා ඉන්න අద్భుත ජීවියෙක්ගේ පහර දීමකින් මේ සිද්ධිය වුණා කියලා. ඉතින් කවුද මේ අద్భుත රාක්ෂයා? එහෙම වෙන්න පුළුවන්ද? හරි මේ මතය එන්න හේතුව මම පැහැදිලි කරන්නම්. අතීතයේ ප්‍රබන්ධ කතාවල මේ වගේ සිද්ධි ගොඩක් වෙලා තියෙනවා. ඒ තොරතුරු වල සඳහන් වෙන්නේ දියකිඳුරියන් වැනි අద్భుත ජීවීන් නැව් වලට පහර දීලා මිනිසුන් පැහැර ගන්නවා කියලා. ඒත් මේ කතාව ඇත්තක්ද? මේ කතාව ඇත්තක් නම් වර්තමානයේත් මේ වගේ සිදුවීම් වෙන්න ඕනි නේද? හැබැයි කොහොම හරි මේ වගේ විවිධ මතවාද ඉදිරිපත් වුණත් මේ නැවේ සිටි පුද්ගලයන්ට මොකද වුනේ කියලා අදටත් අභිරහසක්. මේ නැවේ ශාපයක් තියෙනවා කියලා මිනිසුන් මේ නැවත් එක්ක ගනුදෙනු කරන එක නැවැත්තුවා. එහෙම කියන්න හේතුව තමයි මේ නැවේ වැඩ කරපු කපිතාන්වරු 3 දෙනෙක් අභිරහස් ලෙස මිය ගියපු නිසා. මේ කාරණා නිසා මේ නැව් සමාගමේ අයිතිකරු විසින් සිතාමතා මේ නැව මුහුදුපත් කරා. හිතාමතාම නැවක් ගිල්ලපු නිසා මේ අයිතිකරුට උසාවියෙන් නඩුවක් පැවරුණා. මේ නඩුවෙන් මාස 3කට පසු මේ නැවේ අයිතිකරුත් මිය ගියා. කොහොම නමුත් අදටත් මේ නැවේ අභිරහසක් විදියට පවතිනවා. අද වීඩියෝ ගැන මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා ෂෙයා කරලා ෆලෝ පාරකුත් දාන්න. මේ වගේ වීඩියෝ එකකින් තවත් දවසක හමු වෙමු. ඔබට සුබ දවසක්.